මොකක්ද මේ කාලය කියන්නේ? මේක හරිම සරල ප්‍රශ්නයක් වගේ පෙනුනට සාපේක්ෂතාවාදයේ තේරුම් ගන්න තියෙන යතුරු මේකයි. මගේ මේ කොණ්ඩේ සුදු වෙන්න හේතුවත් ඒකමයි. අපි චලනය ගැන විස්තර කරනකොට කාලයත් එක්ක තමයි ඒක මනින්නේ. තත්පරයට මීටර 10යි, පැයට සතගුණ 100යි වගේ. හැබැයි ප්‍රවේගී ගණිතමය විස්තරෙන් කිසිම වැඩක් නැහැ. අපි කාලය හරියට නිර්වචනය කරගත්තේ නැත්නම්. කාලය කියන්නේ විශ්වයටම පොඩ්ඩයක්. වෙනත් විදිහකට කියනවා නම් මුළු මන්දාකිනේ පුරාම එන ටික්-ටොක් ශබ්දයක් තියෙනවද? මොසාඩ්ගේ මෙට්‍රොනෝමය වගේ එක දිගටම යන ප්‍රධාන ඔරලෝසුවක් විශ්වයේ තියෙනවා. මගේ මිත්‍රවනේ පිළිතුර නැහැ යන්නයි. කාලය කියන්නේ නිරපේක්ෂ දෙයක් නෙවෙයි. ඇත්තම කිව්වොත් අපි වගේ භෞතික විද්‍යාඥයන්ට අනුව අතීතය, වර්තමානය සහ අනාගතය අතර වෙනස කියන්නේ හුදෙ මුරාන්දු මායාවක් විතරයි. කාලය ගැන සංකල්පය හරියටම තේරුම් ගන්න නම් අපි පියවරක් පස්සට අරන් අහන්න ඕනේ මොකක්ද මේ ආලෝකය කියන්නේ කියලා. එහෙනම් මාත් එක්ක සූර්යයා වෙතට යමු.